මරදමඩු මෑණියන්ගේ නොකියූ කතාව අද ඔබත් එක්ක බෙදා ගන්නට අපි හිතුවා. සමහර වෙලාවට අවුරුදු ගාණක් දරු මුණුබුරෝ එක්ක මඩුපල්ලි කී වතාවක් සිය වතාවක් ඔබ ගිහිලා තිබුණත් ගොඩාක් වෙලාවට ඔබ දන්නේ නැතුව ඇති මේ අපි ආදරය කරන මඩු මෑණියන්ගේ නොකියූ කතාව, උප්පත්ති කතාව. මා දයාබර සහෝදර සහෝදරියනි, මඩු මෑණියන්ගේ මේ ලස්සන කතාන්දරය අපිට පටන් ගන්න සිද්ධ වෙන්නේ ඇගේම ප්‍රාර්ථනා පොතෙන්. ඔබ හොඳට බලන්න මඩුපල්ලියට ගිහිල්ලා දේව මෑණියන්ගේ මඩු මෑණියන්ගේ පාමුල දන ගහගෙන බිම වැටිලා ඇගේ ප්‍රාර්ථනාව ඔබ කියවනකොට ඔබට හමු වෙනවා හැම තැනකදීම තියෙන්නේ ජපමාල මාතාවෙනි, ජපමාල මාතාවෙනි, ජපමාල මාතාවෙනි කියලා. මරදමඩු මෑණියනි, මරදමඩු මෑණියනි කියලා ඒ මරදමඩු මෑණියන්ගේ ප්‍රාර්ථනාවේ තියෙනවද? සුද්ධෝ අන්තෝනිතුමාගේ ප්‍රාර්ථනාවේ තියෙන්නේ සුද්ධෝ අන්තෝනි මුනිදුනි, සුද්ධෝ අන්තෝනි මුනිදුනි කියන නාමය. සුද්ධෝ සෙබස්තියන් මුනිතුමාගේ, සුද්ධෝ ආනාමුනීශ්වරයේගේ, සුද්ධෝ ජූත් තද්දේවස් මුනිතුමාගේ මේ හැමෝගෙම හැම ප්‍රාර්ථනාවකම අවසානයේට තියෙන්නේ උන්වහන්සේලාගේ නාමයන්. හැබැයි මරදමඩු මෑණියන්ගේ ප්‍රාර්ථනාවේ අන්තිමට තියෙන්නේ හැම තැනකම ජපමාල මාතාවෙනි කියලා. මොකද්ද මේකට හේතුව දයාබර සහෝදර සහෝදරියනි? ලොකු ඉතිහාස කතාවක් අනාවරණය වෙන තැන ඔන්නතනයි. මඩු මෑණියන්ට ඈත අතීතයේ මිනිස්සු කිව්වේ මඩු මෑණියෝ කියලා නෙමෙයි, මරද මඩු මෑණියෝ කියලා නෙමෙයි. ඇයට මුලින්ම දේව ජනතාව කතා කරුවේ ජපමාල මාතාවෙනි, ජපමාල මාතාවෙනි කියලා. ඇයි? ඔය සුද්ධ වූ ප්‍රතිමාවේ අරගෙන ඉන්න මඩු මෑණියෝ මඩු මෑණියන් කියන විරුදාවලිය ලබන්නට කලින්, ඔය මඩු කැලෑවේ අරක් ගන්නට කලින් කොහෙද හිටියේ? අන්නේ අය අද අපේ භාවනාව. දයාබර සහෝදර සහෝදරියනි, මඩු මෑණියෝ මඩු වනාන්තරයේ ලැබුම් ගන්නට පදිංචියට එන්නට කලින් ඇය හිටියේ මාන්තේ කියන ප්‍රදේශයේ. මාන්තේ කියලා කියන්නේ හරියට ගාලු කොටුව වගේ, කොළඹ වරාය වගේ මේ මන්නාරම කියන මේ දූපත ශ්‍රී ලංකාවට යා කරන තැන හැදිච්ච පෘතුගීසීන්, ලන්දේසීන් වගේ ඈත අතීතයේ පවා වෙළඳ කටයුතු කරපු වරායක්, තොටුපළක්. ඒ තොටුපොළ අදටත් තියෙනවා. ගිහිල්ලා බලන්න එතන තියෙනවා. ඒකේ නම තමයි මාන්තේ කියන තැන. ඔන්න මාන්තේ කියන තැන ගල් ගුහාවක් ලස්සනට හදලා තියෙනවා. ඒ ගල් ගුහාවට කලින් එතන තිබුණා මහා රුස්ස ගහක්. ඒ රුස්ස ගහේ බෙනේ අස්සේ තමයි මේ මරදමඩු මෑණියන්ගේ ප්‍රතිමාව හංගලා තිබුණේ. එතෙන්ට කොහොමද මේ මඩු මෑණියෝ ආවේ? දයාබර සහෝදර සහෝදරියනි, මන්නාරම කියලා කියන්නේ කතෝලික අපට, ශ්‍රී ලංකාවේ කතෝලික අපට තවත් එක ගමක් නෙමෙයි. එක මහ විශාල නිධානයක්. දෙවියන් වහන්සේ මේ රටට පය ගහපු පොළොවක්. මේ රටට ස්වර්ගයේ යාවෙච්ච තොටුපොළක්. දුස්සේවාස් මුනිතුමා පවා දයාබර සහෝදර සහෝදරියනි කුණාටුවකට අහු වෙලා මහ මුහුදු රැළෙන් ගොඩ බැස්සේ කොහෙටද? මන්නාරමට. ඉතින් මේ මඩු මෑණියන්ගේ මේ සුරුවම අර මාන්තේ තොටුපොළට ආවේ කොහොමද? එතනින් තවත් කතාවකට දොරක් කැරෙනවා දයාබර සහෝදර සහෝදරියනි. ඔබ දන්නවා කතෝලික ආගමට ලන්දේසීන්ගේ හිරිහැර වෙන්නට කලින්, ලන්දේසීන්ගේ පීඩනය කතෝලිකයින්ට අත්විඳින්නට කලින් ඉස්සල්ලාම ශ්‍රී ලංකා දේශයේ කතෝලිකයින්ව මරලා ගහලා පීඩනයට පත් කෙරුවේ සංකිලි රජුරු 1544. ඔව්, මේ සංකිලි රජුරුවන්ට ආරංචි වුණා කතෝලිකයෝ ඉන්නවා කියලා මන්නාරමේ තෝට්ටවේලි කියන ප්‍රදේශයේ දූපතේ ඉන්දියාවට යාබදව තිබිච්ච, ඉන්දියාවේ ඉඳන්
ෆ්‍රැන්සිස් සේවියර් පියතුමල්ලා නිතර ඇවිත් ගිය මේ මන්නාරම් දූපතේ කතෝලිකයෝ ඉන්නවා කියන ආරංචිය රජුරුවන්ගේ කනට වැටුණා. රජුරුව බය වුණා. හින්දු ආගමට හානියක් වෙනවටත් වඩා රජුරුව බය වුණේ පෘතුගීසීන් මේ කතෝලිකයින්ගේ පැවැත්ම තේරුම් අරගෙන යාපනයේ අධිරාජ්‍ය අල්ලගනී කියලා. දේශපාලන බලය අහිමි වෙයි කියලා දෙගිඩියාවෙන් හිටපු සංකිලි රජුරුව මොකද කෙරුවේ? සංකිලි රජුරුවන්ගේ එකම පුතාව එව්වා මේ ක්‍රිස්තියානිකාරයෝ ටික මරලා දාන්න, ඉවරයක් කරලා දාන්න. හැබැයි අන්තිමට මොකද වුනේ? එතන හිටපු සුද්ධවන්ත පියතුමල්ලගේ ජීවිතය දැකපු ඒ සරල දුප්පත් අහිංසක කුලහීන බෙලහීන මිනිස්සුන්ගේ ජීවිත පැවැත්ම දැකපු සංකිලි රජුරුවන්ගේ පුතා ඔටුන්න ගලවලා කුරුසයේ එල්ලගෙන කඩුව විසි කරලා කතෝලිකයෙක් වුණා. මේ ආරංචි දරා ගන්න බැරුව සංකිලි රජුරුව මොකද කෙරුවේ? හරියටම සුද්ධෝ ආන්ද්‍රයා නැත්නම් සුද්ධෝ ඇන්ඩ්‍රූ මුනිතුමාගේ මංගල්‍ය දවසේ එකතු වෙච්ච කතෝලිකයෝ 600-700ක් අස්සයෝ පිටින් ඇවිල්ලා කපලා කොටලා මරලා දැම්මා. ඔන්නේ ගමේ මිනිස්සු ළඟ තිබුණා කියනවා මේ ජබමාල මහතා මේ ප්‍රාතිහාර්යාත්මක දේව මෑණියන්ගේ සුද්ධ ප්‍රතිමාව. මෙන්න මේ ප්‍රතිමාව අරගෙන සංකිලි රජුරුවන්ගේ හමුදාවට බය වෙච්ච මිනිස්සු මේ සුරුවම අරගෙන කිහිප දෙනෙක් දුවගෙන ආවලු මාන්තේ තොටුපොළට. ඔන්නෝමයි මාන්තේ තොටුපොළට මරදමඩු මෑණියන් අද අපි කියන එදා ඔවුන් කියපු ජබමාල මාතා කියන ඒ ප්‍රාතිහාර්යාත්මක දේව මෑණියන්ගේ ප්‍රතිමාව අරගෙන කිහිප දෙනෙක් මාන්තේ තොටුපොළට දුවගෙන එනවා මන්නාරම දූපතේ ඉඳන්. ටික කාලයක් කොහොම ගහේ බෙනයක් අස්සේ මේ මෑණියන්ව දේව මෑණියන්ව හංගගෙන යාඥා කරපු මේ මිනිස්සුන්ගේ ගණන ආයමත් ටික ටික වැඩි වෙනකොට මොකද වෙන්නේ? සංකිලි රජුරුව දෙවනි හමුදාවත් එවනවා මේ ඉතුරු වෙච්ච කතෝලික සංඝය විනාශ කරන්නට. දහබර සහෝදර සහෝදරියනි, ඒ කාලේ ඔය මරද මඩු කියන ඔය මඩු කැලෑව මහ වනාන්තරයේ අයිති උනේ මහනුවර අධිරාජ්‍යයට. යාපනයේ රාජ්‍යයට නෙමෙයි. එනිසා මේ කැලෑවට මේ මිනිස්සු මොකද කරුවේ? මේ ඉතුරු වෙච්ච දෙමළ කතෝලික අහිංසක මිනිස්සු ජබමාල මාතා කියන මේ ප්‍රතිමාව අරගෙන ප්‍රාතිහාර්යාත්මක දේව අම්මව තුරුළු කරගෙන යාපනයේ අධිරාජ්‍යයට අයිති නැති මහනුවර අධිරාජ්‍යයට අයිති මඩු කැලෑවට රිංගුවා. ඔය ආරංචි ආපු සංකිලි රජුරුවන්ගේ සොල්දාදුවෝ ගිහිල්ලා කිව්වා අපිට මරන්න දෙයක් නැහැ. ඔය කැලෑවේ අලි කොටි වලස්සු සිංහයෝ, ඔය කැලෑවේ ඉන්නවා විසගුරු සර්පයෝ, ඔය මිනිස්සු ටික ඔය කැලෑවේ මැරිලා යනවා කියලා පණිවිඩය දුන්නා. ඔන්නෝම තමයි ජබමාල මාතාවන් අර ප්‍රාණ පරිත්‍යාගීන්ගේ තුවාල ලේ කඳුළු දැකලා ඔවුන්ගේ කරපිටින් මාන්තේ තොටුපොළට ඇවිල්ලා මාන්තේ තොටුපොළේ ගහක බෙනයක ටික කාලයක් පදිංචි වෙලා ආයමත් ඒ පීඩණය මැද ඒ මිනිස්සුන්ගේම තුරුල්ලෙන් මරද මඩු මෑණියෝ කැලෑවට ගියේ, මඩු කැලෑවට ගියේ. ඉතින් පස්සේ කතාව තවත් ලස්සන වෙනවා දාබර සහෝදර සහෝදරීන්. ඔන්න ඔය කාලේ පෘතුගීසි කපිතාන්වරයෙක්ගේ දියණියක් ඉන්නවා හෙලේනා කියලා. හෙලේනා කියලා ගැහණියක්. එඩිතර වීර ගැහණියක්. ඇය මොකද කරන්නේ? මේ 1670 ජීවත් වෙච්ච හෙලේනා කියන ගැහණිය මේ මඩු වනාන්තරේ පුංචි පල්ලියක් හදනවා අර මඩු මෑණියන්ගේ ප්‍රතිමාව තැන්පත් කරන්නට. විසකුරු සර්පයන්ට මේ ජනතාව විනාශ කරන්න මරද මඩු අම්මා ඉඩ දුන්නේ නැහැ. අල්ලිකොටි වලස්සුන්ට පාගලා මරන්න මේ මිනිස්සුන්ව විනාශ කරන්න මරද මඩු මෑණියෝ ඉඩ දුන්නේ නැහැ. ප්‍රාතිහාර්ය පාණ්ඩ පටන් ගත්තා. මේ නිසාම හෙලේනා කියන මේ පෘතුගීසි ලේ නෑකමකින් හැදිච්ච මේ ගැහණිය, එඩිතර ගැහණිය මේ කැලෑව මැද්දේ පුංචි පල්ලියක් හැදුවා මරද මඩු මෑණියන්ට පදිංචි වෙන්න. ඔන්න ඔහොමයි
මේ කතාව ආරම්භ වෙන දාබර සහෝදර සහෝදරියනි. ඊට පස්සේ දේවතාවක් විශේෂයෙන්ම 1616 ඉඳන් 1686 දක්වා ඔර්තේරියානු පියතුමන්ලගේ දෝතින් මේ දේවස්ථානය මේ ශුද්ධ භූමිය හැදෙන්න පටන් ගන්නවා. වෙන එකක් කියනවා නම් 1706 වෙනකොට ශ්‍රී ලංකාවේ ප්‍රධානම ධර්ම දූත මධ්‍යස්ථානය බවට හැරෙන්නේ මඩු කැලෑවේ අරක්ගත් මඩු මෑණියෝ ජීවත් වෙච්ච මේ ශුද්ධ භූමියයි. ඊට පසුව නිර්මල මරිය නිකායට පියතුමන්ලා 1846 ඉඳන් ඔවුන්ගේ ධර්ම දූතික මෙහෙවර පටන් ගන්නවා. අද ඔබ දකින මේ විශාල දෙව් මැදුර මේ මහා ප්‍රාතිහාර්ය පාන දෙව් මැදුරට මුල් ගල තියන්නේ 1842 දයාබර සහෝදර සහෝදරියනි නිර්මල මරිය නිකායක පියතුමන්ලා. ඊට පස්සේ මීට අවුරුදු 100කට කලින් හරියටම 1924 ජුනි මාසේ 2 වෙනිදා 11 වෙනි පියුස් සුද්ධෝත්තම පියතුමා පාප් වහන්සේ රෝමේ ඉඳන් මරදමඩු මෑණියන්ගේ ඔටුන්න ආශිර්වාද කරලා එවනවා. ඇයට ඔටුනු පළඳවනවා. මෙන්න මේ ආකාරයෙන් ටිකෙන් ටික ජබමාල මාතා මඩු මාතා බවට හැරෙනවා. දාබර සහෝදර සහෝදරියනි. ඇය තාමත් මේ කැලෑවේ අරක්ගෙන මුළු ලංකාවටම ආශිර්වාද වරප්‍රසාද වස්වනවා.